ඉඳලන් ඇති වෙලාද මේ වගේ ගඟකට පනින්නේ ඒක නෙවෙයි මෙතන ඇත්ත පේනවාද මාළු රොත්ත දඟර වලිග ලපවානර දඟර වලිග ලපවානර ගඟදිය යට හරිම ගැඩයි පානර තෙම ඉව අල්ලයි මාළු පැටව් පයේ ගයි වඳුරු පැටව් කුස සරුවේ වඳුරු පැටව් කුස සරුවේ වඳුරු පියා කුස පුරවයි වඳුරු පියා කුස පුරවයි බලන්න පවුලේ සමගිය බිරින්දටත් මාළු දෙනවා සමහර තැන්වල උදවිය බිරින්දගෙත් මාළු කනවා මේවන් අපට හොඳ පාඩම් කේදොර සමගිය වඩන්න කේදොර සමගිය රැකුණොත් මුළු පවුලට හැකදිනන්න කවුරුද කැලයට ගෙනවා දඟර තනිව විමසනවා ලොකු වාහනවල ආවත් මදුරට නම් දැක බොහෝ වෙත් ඕ මෙතන පිරමීඩයක් නෑනේ මට නම් විශ්වාසයි කොහේ හරි මේ කැලේ තියෙනවමයි කල්ලබල වෙන්න එපා මේ ළඟම තියෙනවයි කියලා මට හිතෙන්නේ සොයන්නට සම්භවේ එන්නකෝ හරි පුදුම පිරමීඩයක් නේද හැරීමේ ලොක්කා මටත් පුරාවස්තුවක් ලැබෙයිද මේ අහනවා මෙතෙන්ට වෙලා කට අරගෙන බලන් ඉන්නේ නැතුව ගිහින් හොයනවා පරිණි ශිෂ්ටාචාර වලට අයිති මොනවා හරි මේ පිරමීඩ ඇතුලේ තියෙනවද කියලා බයි මේ තුමේ අවුරුදු 10ක් තිස්සේ මේ මගෙන හොයනවා ඔය දන්නවද ඔය එකගෙන ආවේ ඕපදු හොය අයින නෙමෙයි ගිහින් කිව්ව වැඩේ කරනවා ඕම කේන්ති ගත්තොත් ඉක්මනට ඔය වයසට යයි ලොක්කා කේන්ති ගන්න එපා හැරී ඔයා නාකි වෙයි මට විශ්වාසයි මෙයා අපේ වැඩේ හරියට කරලා දෙනවමයි එයා අපේ පරීක්ෂණ ගැන දන්නේ නෑනේ දැන් සමාව දෙන්න කරන ඔයා කියන ඕන දෙයක් කරනවා මේ අනිවාර්යෙන් ඔන්න මම සමාව මං කැමති නෑ පරීක්ෂණය විනාශ කරනවාට කියන්න එපා මාත් පුරා විද්‍යාව ගැන දන්නවා මම වැඩක් කළොත් කිරිකාට මොකදයි ගන්නවා අදන්න එපා පුතේ අපි එනවා පාපැටියෝ අම්මි ළඟනේ කිරිබෝතලුත් අරගෙන ඇවිල්ලා මේ බලනවා යාළුවා පේනව නේද ආත්ත දරුවෙක් එක්ක ගමනක් යනකොට ඕන කරන ඔක්කොම දේවල් අරගෙන යන්නට ඕනමයි දෙයියෝ දුන්නු බබා දැන් දොයිය ගන්න බඩ පිරුණනේ කොහොමද ඔයගේ පැත්තේ වැඩ ඔක්කොම ඉවර කළාද ඉවරයි මේ පොඩරන් කණ්ඩකත් කලාවක් හැමෝටම හරියට කරන්න බෑ මේ වගේ සංතාන පුරුද්දෙන් මේව කරන්නේ මම ජයි බොහොම හොඳයි හොඳ වැඩකාරී පොළවෙනි මුක්ව හරියට ගැව්වොත් තමයි බාලපටු නැත්තම් පොළොව හැබැයි සත්තේපා පපායනේ බබාට හොන්ටටම නෙන්දගේ ඔන්න සාදේ නැවතුවා දැන් එහෙනම් අපිට පුළුවන් ආපහු ගිහිල්ලා පිරමීඩ ගැන පරීක්ෂා කරන්න අපි කවුරු හරි මෙතන ඉන්න ඕනේ පොඩි බබාව දාලා යන්න බෑනේ තනියම ඇඳේ යන්න මම බලාගෙන නියමිට පිරමීඩේ බලන්න ඕනේ පුරාවිද්‍යාඥයෝ මම නෙමෙයිනේ හුඟක් දුර නෙවෙයිනේ අපි වැඩි වෙලාවක් ගන්නෙත් නෑනේ
බය වෙන්න දෙයක් නෑ. බබා නිදාගනි අපි ගෙන් එනකල් ලාපෙට. හොඳයි. අපි දැන්ම යමු යාට. මොකෙන්ද මම බලාගන්න බබාව. බබා તો කොටිය කියන සතා ශාස කරන්න බෑනි. දොයි බබා මොනවත් දන්නේ නැනේ බබා. කොටි රාලත් වගේ බබා අපොයි අපේ දොයිය බබා. මුරකාරය මරණින්දේ පුංචි බබා වන මැද්දේ. කොටියේ දිගම් මෙහෙම වෙනවා සමනලයින් කියාඹනවා. කොටියේ දිගම් මෙහෙම වෙනවා මාළු පුංචියක් ඉන්නවා. කොටිය පැනපි එක පින්නේ විපත්තියකි අනේ අම්මේ. විපත්තියකි අනේ අම්මේ කොටිය පැනපි එක පින්නේ දෙවියෙක් වාගේ වානර බබා බේරුවේ ආදර. කොටියා සුණු විසුණු වුණා කොටියා සුණු විසුණු වුණා. මේ දෙන්නා යාළු වුණා පොඩි බබාට හරිම හිනා. අම්මලා නැති වුණත් අනේ සතුන්ගෙන් තෙනේ. බෑලුගාවේ කිරි ටික බොනවා ඉක්මනට කියලා බොනවා. බලන්න කොටිය කිරි බොන අපූර්ව. දොයිය බබා වෙන්න හදනවා. දරුවා කර අරගෙන දඟර වලිග පින්නෙන. ගෙයේ ගෙදර මෙය අපටත් පෙන්වා දරු දුක ගැන. බබාව බිරිඳට දුනි වඳුරු පැටවු පිපිරුනි. කොයි කොතැනත් අලුත් කෙනෙක් වැඩට ආපු විලසිනි. පුංචි බබා වීරුවෙන් ඉන්න හදයි යාළුවෙන්. බලන්න මේ සටහනේ කියලා තියෙන විදිහට මේ හරිය අභිරහස් දොරටුවක් තියෙන්න ඕනේ. තව තියෙනවා ගිරා හොටෙන් දිශාව පෙන්නනවා කියලා. කියන විදිහට එහෙනම් මෙතන වෙන්න ඕනේ. අලුනේ නෑ නේද? නෑ මම කොහමද දෙන්න මං හරි මොඩ වැඩක් නේද කලේ ඔය දෙන්න. දැන් ඒ ගැන කතා කරලා වැඩක් නෑ. වගේම යන්න පාරක් ඇතිනේ. අපි හොයලා බලමු. මෙහෙයම් යන්න පාරක් තියෙන්න බෑ. අයියෝ මොකද මේ සද්දේ? මොකද උනේ? අර එළියට පැනලා තියෙන ගල හින්දා ලොකු ගල නැවතිලා අපේ ජීවිත බේරුණා. මෙතනින් පැනගන්නේ කොහමද? පහළ උල් ගොඩක්. බලන්න සත්තුන්ගේ කරුණාවේ තරම. කැලේ අතරමං වෙලා කොටියට ගොදුරු වෙන්න ගිය පුංචි බබාව බේරගෙන වඳුරු ගෙදරට ගෙනාවා. සමහරු තැන් වල දරුවෝ දාලා යන කාලේ දඟර වලිග කොයිතරම් දයාවන්තයෙක්ද. ඉක්මන් කරන්න. හරි.
සොයා වඳුරා හැමතැනම ගියා. සමහරු කුඹින් කනවා කුරුල්ලෝ පණුවන් කනවා. මෙන්න මෙතන පොඩි වෙනසක් පැටවුන් කිරි බොන මොහොතක් පැටවුන් කිරි බොන මොහොතක් මෙන්න මෙතන පොඩි වෙනසක්. නෝනා මං කියන දේ ඇහෙනවද? නෝනා මේ මම කතා කරන්නකෝ. අතෝ කතා කරන්නකෝ. මගේ ඔළුව රිදෙනවා. ගැඹුරු පාතාලේ යන්නේ. අපි කොහෙද ඉන්නේ? ආගාදක. බලන්න දඟරවලිගගේ නුවණ ඇති. කොහොම හරි කිරිගෙන ඇල්ලලා බබාට කිව්වා. හැමෝටම හරි සන්තෝසයි. ඒ කිරි බඩට කරදරයක් කරලා වගේ. බබා බෙරියන් දෙන්න පටන් ගත්තා. කැලෑකොළ තමයි කියන එකම පිහිට. කොහොම ස්කෑන් කරන්නද? කැලේ කොහෙන්ද දොස්තර මහත්තයෝ? ඒ කාලේ නම් කැලෑ බෙහෙත් වලින් ගොඩම තමා. බලන්න එපා. අමාරුවක් නෑ. නගින්න. පරිස්සමට හදිය තියලා නගින්න. ඕම හොඳට ඉන්න. අල්ලගන්න හොඳින්. ඔය ළඟම තියෙන දකුණු පැත්තේ තියෙන ගල් පතුරට නගින්න. බලාගෙනයි ප්‍රවේශ. එල්ලෙන්න එපා. කලවල වෙන්න එපා. ඔහොම එල්ලෙන්න නැතුව ඉන්න. මං එන්නම්. ඔහොම මින්ද මං එනවා. අනේ තවත් නම් ඉන්න බෑ මට. මේ කලගන්න. එල්ලුණා. ප්‍රවේශ මේ කලගන්න ඉන්න ඕන. මං අදිනවා. ඔයා හින්දායි මම බේරුනේ. හිතුවේ නෑ ඔය වගේ ලොකු විශාල පරුද්දක් උඩට ඇදලා ගන්න පුළුවන් වෙයි කියලා ඔයාව. වට විහිළු හැමදේම. කැලෑ බෙහෙතින් ලෙඩේ නිස්සාවටම හොඳ වුණා. බබා සමග වඳුරුමේ හරියාලුයි සෙල්ලමේ බලන්න ලොකු අය වගේද තරහා මරා පල්ලමේ තමන්ගේ දරවාගේමයි වෙනසක් නෑ හරියගේ හොඳ යාළුවෝ හමුනාම ඕන දුකක ළඟ ඉඳී එල්ලම උනා නූරු කන්ද මතුනා බබාව බේරා ගන්නට පැටව් ඉදිරිපත් වුණා. ඔයා පරිස්සමින් එන්න. මේ හරිය පොළොව ටිකක් ලිස්සනවා වගේ. ඔයා බලන්න එපා. මම කොහොමද අඩිය තියන්නේ පරිස්සමෙන් තමයි. මට දැන් මේක ඇති වෙලා. අම්මතිස්සෙන් වද විඳින්න බෑ මෙහෙම. දෙයනේ මගේ දරුවට මොනවා වෙලා. ආවෙන්න එපා. දරුවා බලාගන්න කෙනෙක් ඉන්නවනේ. එයා අපේ බබා හොඳට බලාගනි. කොච්චර වුණත් අපිට හිතවත් කෙනෙක් නෑ. අපිට පැන ගන්න පුළුවන් බව මට සහතිකයි. අපිට තියෙන්නේ දොර හොයාගන්න. දොයි බබා බයි බබා කුටියා අත ළඟයි බබා පරිස්සමින් පුංචි බබා. කැලේ සුදු හඳුන් තියෙනවා කැලේ නියඟලක් තියෙනවා ඔය
දෙක තෝරා ගන්නට තාම වයස මදි වෙනවා. අය හතරක්වත් නොදන්න බබෝ කැලේ අඳුර ගන්න කොටිය ළඟදී hina වෙන්න යන්න ඕනේ නෑ හිතන්න. මානහලා කොටිය පැන පිගොරවාලා අඟර වලිග එය දැකලා කොටිය වැටුනි විසිවිලා. මාතතර හම්බුණා. මේක හීරා. දෙයියන්ගේ නාමයෙන් එක දෙයක් කියන්න. ආයෙ කිසි දෙයකට අතක් තියන්න එපා මේක ඇතුලේ. මේ හැම දෙයකටම උල ඔයගේ මොඩ වැඩ. කුමි? බිලි? මාමා. අම්බි. Kuba. සත්තු හිද්දා මුරකාරයා තාම දන්නේ නැහැ මොනවා වුණාද කියලා. ඩඟර වලිග බබාගේ අම්මවයි තාත්තවයි දැකලත් නැහැ. බබා පෙන්නුව ෆොටෝ එක ඩඟර වලිගට ලොකු උදව්වක් වුණා. බබාගේ දෙමව්පියන් හොයලා දෙන්න. මේකේ වහලේ හරි උසයිනේ. මේ විදියට වතුර වැඩි වුණොත් අපි මැරෙනවමයි. මගේ අගේ ජවුනා. මාළු ජාතිය. ගංගේ කාලේ මෙහාට ඇවිත්. දැන් කොහොමද බේරෙන්නේ? Nanti lu punya nikah kan cerita. Papa. Oh, දෙවියනි. සතා ගිරුණාද? හරි පුදුම විදිහේ සතෙක්නේ. මා දැක්කමයි මේ වගේ අපූර්ව සතෙක් මගේ ජීවිතේට. දැන් අපි තුන්නේ නාම කිලෙනවා. Baba. ඕ කතා කරන්නත් පුළුවන්. යම්මාද කියන්න හදනවා. Kuba. මොනවද කරන්නද? දේව අවතාරයක්ද? අපිව බේරගන්න දෙවියෝ එවලවත්ද? Bukan cerita cilik macam ni. දරුවා සනීපෙන්ද? හොඳට බලාගත්තද? බලාගත්තට වල ගොඩාක් මාගේ දරුවා ඉන්නවද? Baba wete kau ke bala kata. Betul ni gelo udene. Mama indah dai. මේ
පෙරමිදේ ආඝාතයට වැටලා බොහොම අමාරුවෙන් ජීවිතේ බේරගෙන ආවේ අපි දෙන්න. අහන්නත් ආසයි. දන්නවද අපි බේරුනේ දිග වලිගයක් තියෙන අමුතු සතෙකින්ද? ආදික වලිගයක් ඒ වඳුර නැට්ට මගේ කියනවා සතා කොහකට බැනගත්තේ ඒ සතා බැනලා ගියා අපි දන්නවා ඒවා. අන්තරාගේ ගිය සැරේත් වඳුර නැට්ට පැනගත්තා. මොඩ වලිග වඳුර නැට්ට මං දවස ගල්ල ගන්නම්මයි. සමහර උදවියට වැඩිය සතුන් හොඳ බව පේනවා සතුන් සමහර අය නැති කරදර ඇති කරනවා එහෙම වෙන්න එපා පුතේ එහෙම වෙන්න එපා